මම දැන් ටිකක් ඩේලි vlogging කියන එකේ චුට්ටක් බැහැර වෙනවා. කැලේ යාළුවන්ට කැලේ දැන් ඔබ කැලේ යාළුවන්ට නෝර වෙන්නන්න ආවා. ප්‍රොජෙක්ට් එකේ මේ මොනවද මේ ප්‍රොමෝෂන් කටයුතු වලට යන්නේ. නිකන් ලෝකෙම එක. මගේ ලයිෆ් එකේ එහෙම එක්සයිටින් දේවල් දැන් නැහැ. ට්‍රිප් ගියා, වාහන මාරු කරා. අනික YouTube එකෙන් කියන තරම් සල්ලි හම්බෙන්නේ නැහැ. වාහන ගන්න ඒක තමයි මම ඉන වීඩියෝ. හයි කොහොමද? ඉතින් කාලෙකින් තමා මම මේ වීඩියෝ එකක් කරන්න සෙට් වෙන්නේ. ඉතින් අද වීඩියෝ එක කරන්නේ ඇත්තටම වීඩියෝ එකක් කරන්න ඕන නිසා. ඒ කියන්නේ වීඩියෝස් ගොඩක් තියෙනවා ලෑස්ති කරලා. ඒ කියන්නේ මේ වීඩියෝ එකක් ගොඩක් තියෙනවා දාන්න. ඉතින් ඒනවට එකක්වත් දාන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. මේ අපේ අසයින්මන්ට් එහෙම තිබ්බා, සෑහෙනට ප්‍රොජෙක්ට්ස් තිබ්බා. ඉතින් මේ අද වීඩියෝ එකක් තියෙනවා පොඩි. ඒ කියන්නේ අද වීඩියෝ කරන්න හේතුව මම ප්‍රොජෙක්ට් එකක් කරන ගමන් vlog එකක් කරන්නම් කියලා ප්‍රොජෙක්ට් එකකට මේ අපි ස්කූල් විසිට් එකක් කරන ගමන් මේ ගත්ත පොඩි ටිප්ස් ටිකක් තියෙනවා. හැබැයි ඒකෙන් vlog එකක් කවර් කරන තරම් ඩීටේල්ස් නැත. එහෙනම් දැන් මූණ දෙන්න. vlog එක අද මොකද්ද vlog එකේ ටොපික් එක? ලන්ඩන් බස්ටර්. ලන්ඩන් බස්ටර් නෙවෙයි මොනවාද මේ පියන්. මේ අර දාන්න බෑ බං අර අපි කරා කියලා පෙන්නන්න. Hi guys, අපි දැන් යන්නේ කොහෙද මේ Drox ඉස්පෙක් යන ලන්ඩන් බස්ටර් එක ඉවරයි. Drox එකේ මේ මොනවද මේ ප්‍රොමෝෂන් කටයුතු වලට යන්නේ. නිකන් ලෝකෙම එක. ඔව් ලෝකෙම එක. Drox අපි සෙට් වෙනවා නං ඈ ඉස්සරහට. ඔයගොල්ලෝ දැක්කයි ක්ලිප්ස් ටික ඇවිල්ලා අපේ ගෲප් ප්‍රොජෙක්ට් එකක් අපි කරා එක්සිබිෂන් එකක්. සෝරි. කම්පිටිෂන් එක. ආර්ට් කම්පිටිෂන් එක. ඒක අපි software engineering batch 7 එකෙන් කරේ කැම්පස් එකේ. ඉතින් මේ ඒක ඇවිල්ලා normal මේ ආර්ට් කියන්නේ මේ pastel අරගෙන penciling එහෙම එකක් නෙමෙයි. ඒක digital art එකක්. ඉතින් ඒක organize කරේ අපේ batch එකේ. ඉතින් අපි ඒක සාර්ථක විදිහට කරා. කොළඹ මහා අමාරුයි මේ පාරවල. කොළඹ නේ ඒක තමයි. කොළඹ නේද උඩට පේන පල්ලයක් කොළඹ නේ. දුම්රිය එන පාරේ ඔය කෝච්චි. මේ දින්නේ GTR. දුම්රිය මේ GTR එකක් දක්වන්න. ඕක වටිනවා මම. ඊටසේ ප්‍රයිස් ගේන්න එකක් තිබ්බා. ඉතින් ඒක ඒ කම්පිටිෂන් එකට ඉන්විටේෂන් දෙන්න අපි ස්කූල් විසිට් එකක් ගැන ගත්තා. ඔය ක්ලිප්ස් වගේ ගත්තා. මම එදා දවස් මට ගන්න පුළුවන් වුණේ. මම දාන්නම් ෆොටෝස් ටිකකුත් මේ කියන කම්පිටිෂන් එකේ. ඉතින් ඒක එහෙම තමයි. උනේ. ඒක දෙවනි වෙන්නේ මේ යුනිවර්සිටි ඔෆ් ජපුරට විතර. ජපුරට විතර. බලන්න. ඩ්‍රින්ක් එකක් ගන්න. ඩ්‍රින්ක් එකක් ගන්න නේ. අනේ ඉන්න. අපි ඉස්සෙල්ලම ගියා කූල් ඩ්‍රින්ක් එකක් බොන්න කියලා කඩේකට. ඉතින් මේ අපි දන්නේ නැතුව ගියේ. ඒක කියනවා වගේම ඔක්කොම උකස් කරලා තමයි එන්නේ සෑහෙන ඝන. මේක නම් මේ මට මේ ඔක්කොම උකස් කරලා. It was at this moment that he knew he fucked up. තා පොඩ්ඩයිද? ආවොත් දැන් ළඟද? නියම ඈ. අපි මිනිහත් එක්ක ආවේ අපි. මේකද? මේකත් නෙවෙයි. දැන් ළඟද? නෑ. අර අරකද? ඉවසන්. අමතක නොවන අද්දකින් දෙන්න දෙන්නවා. කැලේ යාළුවන්ට කැලේ දැන් ඔබ කැලේ යාළුවන්ට නෝර වෙන්නන්න ආවා. නුවර සැපද? නෝර බැලුවද? නුවර අපි ආව යාළුවෝ.
කියන්නේ. ඊට අමතරව කියන්න තියෙන ෆැක්ට් එක තමයි මම දැන් ටිකක් ඩේලි ව්ලොගින් කියන එකෙන් චුට්ටක් බැහැර වෙනවා. මොකද මට ඩේලි ව්ලොගින් කරන්න බෑ ඇත්තටම. මම දැන් තමයි තේරෙන්නේ. ඉතින් මම මේ මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එකක් නේ මේක. කැම්පස් එකේ ඉතින් ඔය මොනවද එක්සෑම් අසයින්මන්ට් හරි මේ දීපාම ඉතින් මේ බෑ ඇත්තටම කරන්න. බොරුවට රඟපාන්න මම මේ අසයින්මන්ට් තියාගෙනත් හැම ව්ලොග් කරනවා. එහෙම බෑ මට අසයින්මන්ට් එක නම් අසයින්මන්ට් එක කරන්න ඕනේ. ඒ කියන්නේ වැඩේ නම් වැඩේ කරන්න ඕනේ. ඒ නිසා මට අර අනිත් අය වගේ කියන්නේ ගොඩක් බහුතරය කරන්නේ මේ ඇත්තටම රඟපෑමක් කරන්න. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මට බෑ ඒක. මම ඩේලි ව්ලොගින් කියන එකෙන් අයින් වෙලා මට ඊට වැඩි දෙයක් වෙන දෙයක් කරන්න පුළුවන් කියලා කියන්නේ. නිකන් බලමු මොකක්ද කියලා. මේක තමයි වෙනස් වෙන්න කෙරෙන්න ඉන්නේ. මොකද නැත්තම් ඩේලි ව්ලොගින් ඇත්තටම මගේ vlogs වල ඉතින් මගේ ලයිෆ් එක නේ මම කියන්නේ. මගේ ලයිෆ් එකේ එහෙම එක්සයිටින් දේවල් දැන් නැහැ. ඉස්සර තිබ්බා. මම 8-9 වසරේ ඉන්න කාලේ මම ඒ ග්‍රේඩ්ස් ඒ කියන්නේ පොඩි කාලේ තිබ්බා. ඇත්තටම මොකද අප්පච්චි හිටියා. ඒතර මට ඇත්තට වගකීමක් නැහැ. අපි ට්‍රිප් ගියා, වාහන මාරු කරා, එහෙම කරා. ඉතින් එහෙම එක්සයිට්මන්ට්ස් තිබ්බා. මට තඩි කුරුලයක් දාලා. ඉතින් එහෙම එක්සයිට්මන්ට් තිබ්බට දැන් එහෙම එක්සයිට්මන්ට් එකක් නැහැ ඇත්තටම. ඉතින් ඒ නිසා මේ එක්සයිට්මන්ට් එකක් නැති ජීවිතේ ගොඩක් අයට තියෙන්නේ. ඉතින් vlog එකක් බලනවා නම් බලන්නේ ටිකක් මයින්ඩ් රිලැක්ස් කරගන්න. ඉතින් මගේ තියෙන්නේ එක්සයිට්මන්ට් එකක් නැති දේවල් නම් ඉතින් කවුරුත් බලන්නේ නැහැ නැත්තරම. ඉතින් මම ඒක කවුරුත් බලන්නේ නැති වෙනාට කමක් නැහැ. අර මෙමරි ස්ටෝ එකක් තියෙන්න කියලානේ කරයි. ඉතින් තාමත් ඒක තියෙනවා. vlogs වගේ කියන්නේ එක්සයිටින් දේවල් විතරක් දාන්නම තීරණය කරා. ඒ කියන්නේ දැන් මම අර කලින් දවසක් කරා මම හිතන්නේ මාසයක් කරන්න හැදුවා. ඒකත් බැරි වුණා. මම දැන් සතිය අද්ද දෙකක් මම දැන් කරා එක දිගට. ඉතින් ඒක තනිකර බෝරින්. මටවත් බලන්න හිතෙන්නේ නැහැ. අනික මේ වගේ ඉතින් අර විශේෂ දේවල් නැහැ කිසිම. ඒවා සාමාන්‍ය දේවල්. සමහරවිට මට විශේෂ එක්සයිටින් දේවල් අනිත් අයට සාමාන්‍ය වෙන්න පුළුවන්. අනික දැන් YouTube එකේ ඉන්න සෑහෙන්න මේ ඩේලි බ්ලොගර්ස්ලා. මට ඒක ඉතින් මෙන්න ඕනේ නැහැ. මට වෙනස් දෙයක් කරන්න පුළුවන්. කියන්නේ මට මොන හරි වෙනස් දෙයක් කරන්න පුළුවන්. මම ඒ දේ කරන්න try කරනවා. ඉතින් මේක මම මේ සල්ලි හම්බ කරන්නවත් එහෙම මුකුත් නෙමෙයි. මම මේ chill එකට කරන දෙයක්. අනික YouTube එකෙන් කියන තරම් සල්ලි හම්බෙන්නේ නැහැ. ඒක ගම වීඩියෝ දාන්න ඉඳන් ඉන්නවා. මේ YouTube එකෙන් කියන තරම් සල්ලි හම්බෙන්නේ නැහැ. මේ channel එක මොනිටයිස් නැති වුණාට මට තියෙන මොනිටයිස් කරපු channel. ඉතින් ඒවෙන් හම්බෙන්නේ නැහැ. ඔය කියන තරම් මේ වහන ගන්න ඒක තමයි මම ඊළඟ වීඩියෝ කරන්න. මේ ඉතින් ඕක තමයි සිද්ධිය. දැන් මේකෙන් කතා කරනත් වැඩක් නැහැ නේ. මේකත් නේ ඉන්න බෝරින් නේ. කිසිම ෆැක්ට් එකක් කියන්නේ ඉගෙන ගන්න දෙයක් නැහැ. එහෙම දැනගන්න කාරණයක් නැහැ. මේක මම මෙතන ඉවර කරනවා. අර ක්ලිප්ස් ටික දාන්න වෙනින්ද තමයි මේක කරන්නේ. සහ මේ අලුතෙන් වෙනස් වෙන විදිය කියන්න ඕන නිසා එලකිට. එහෙනම් මේ අපි වෙනස් වෙලා බලමු. වෙනස් වෙන විදිය